ඇත්තා තනිය උණන් හරි සාන්ත විදියට යනවා නේද? යාළුවනේ අතරමං සරන්න අද ඇවිල්ලා ඉන්නේ අලි බලන්න. අතරම මේ මුන් දෙන්න මම පාර යනකොට මාව ඇදගෙන ආවේ. යාලා. දැන් අලි බලන්න අපි වෙයිටින් ලිස්ට් එකේ ඉන්නේ. මේ වගේනේ බොලරෝ වල නේ යන්න තියෙන්නේ. බොලරෝ වල යන්න තියෙන්නේ. අපි අපේ මේ මොකද ඩුකාටියයි මේ S1000 RR එක මෙතන දාලා යන්නේ. මේ අපි බලමු ඇතුළට ගිහලා මොකද වෙන්නේ කියලා. ලොකේෂන් එක හරිද? හරිනේ. මම සර්ච් කළා නෑ නේද? එතම මොකද්ද මෙතන කියන්නේ? අලියා. කුණු අලියා. කුණු අලියා බලන්න ඇවිල්ලා ඉන්නේ. මේක අර බාහුබලි අර ෆිල්ම් එකේ මේකේ උඩට නැගලා තමයි එයාගේ අර පරම්පරාවේ කට්ටිය හොයාගත්තේ. අද අපිත් නගින්න යන්නේ. නගින වීඩියෝ එකක් ගන්න නැහැ මොකද ඇස්සහව දිනවා ඊට පස්සේ අපිට පාරේ ඇවිදින්නත් බැරි නේද? මේ තියන්නේ අර මෙතන මේ වැස්ස අද වැස්ස නැහැ නැත්තම් අන්න අතනින් තමයි අර දියැල්ල තියෙන්නේ. මේ අතන දැන් සිවලින්ගේ තැම්පත් කරලා තිබ්බේ. මේ අපි දැන් මේ ගල උඩට නගින්න යන්නේ. අපි ඔක්කොම නැගලා අර දේවසේනා අද මොකක්ද දන්නේ නැහැ ඒක හොයා ගන්නවා. අපි මේ මම ඔටෝ ලනු දාලා තින්නේ. දැන් ලේසි අර ඉස්සර වගේ නේ තාක්ෂණේ දිනුනේ ලනු දාලා තින්නේ. මේ ලිෆ්ට් එකක් තිබ්බා. මේ ඩයින ගහනකොට ලිෆ්ට් එක කඩන්නේ. අපි ගිහිල්ලා බලමු. අපි දැන් අගින්න යන්න ළඟට යන්න ඕනේ නැහැ. පස්සේ වීඩියෝ එකක් ගන්න. මේ බලපන්. අපි දැන් අර කිව්වා වගේම ගල උඩට නැග්ග කියන අපි බයික් වල ආවේ අවුලන්නේ නැහැ අර අද්දුව ගෙලින්ම මට් ටයර් දාලා තියෙන්නේ. අපි මේ කන්ද උඩට නැග්ගා. ඕගොල්ලන්ට අර පැත්තෙන් පේනවා ඉතින් මොකක්ද ඒකට කියන්නේ කියන සන්සෙට් එක. මේ ඒක ලස්සනට තියෙනවා. ඇත්තටම මේ අපි ලොකු ජයග්‍රහණයක් නේ බං මේ මෙන්න මේ S1000 එකේ මේ ඩුකාටි පැණිගාලි නිල් පාට ගහන්නේ නැහැ මේක ලිමිටඩ් එඩිෂන් නෑ. අර කම්පැනියෙන් ගහන්න චොර පාට ගහලා ලිමිටඩ් කරලා තියෙන්නේ. ඒක නිසා මේ අපි දැන් ආයෙ යන්නේ. අපි යන්නේ ආයෙ අලි බලන්න. යා. එහෙනම් නගින්න බයික් එක. තනියා ඇත්තටම අපිට එදා මේ අපේ කොල්ල සෙට් එක මේ මීගම ඉඳන් එනකොට අලි බිත්තරයක් හම්බෙලා තිබ්බ හබරන කැලේ. උන්ට අලි හොයාගන්න බැරි වුණා. අපි මේ වෙද්දි ඉන්නේ හබරන කැලේ. අසෙන් ඉන්නවා. මං ඉන්නවා හබරන කැලේ ඉන්නේ. අලියා බලාපොරොත්තු වෙන තාම අලියා නැහැ. අපිට අලියෝ ඉන්නවා කියලා හිතා ගන්න පුළුවන් විදියට අපිට සාක්ෂියක් හම්බුණා. මේ තියෙන අලි බිත්තරය මං ඒක පකුලෙන් පෑගුවා. මේ තියෙන අලි බිත්තරය. මේ අලි බිත්තරයක්. ඒක ගැන අපිට හිතා ගන්න පුළුවන් හබරන අනිවාර්යෙන් අලි ඉන්නවමයි කියලා. අලි බිත්තරයක්. මේක ලොකුවට තිබ්බ මේක අපිට විශේෂ අවස්ථාවක්. ඇත්තටම අපේ ගමනේ අපිට හම්බුණ වටිනාම කියන දෙයක් තමයි අලි ඉන්නවා කියලා සහතික කරගන්න අලි බිත්තරයක් තමයි අපිට හම්බුනේ. අපිට පේනවා ඇති ඉස්සරයි වාහන එනවා. අපි දැන් ඉන්නේ හබරන කැලේ. අපි ගෙවල් වලට ලං වෙලා දඹුල්ලේදී අපි ආයෙ හම්බුනේ. අද අපි එන්කෝල අලියෙක් හොයාගත්ත ඇත්තටම මේක අපේ ගමනට ලොකු ජයග්‍රහණයක්. මේ අර ඉන්නේ තනියා. ඔය
ඇත්තේ ඇත්තා තනිය උනන් හරි සාන්ත විදියට යනවා නේද? තව ඉන්නවද? මේ ඇතා හැර තව නෑ මේ ඇලිය තවත් කලි සිටීද? යාළුවනේ හබර් නෙමෙයි තිබුණා අර අංක කියව වෙලාවට ආවා. ඔය අංක කිව්වා වගේම අලිය හිටියා. අර පැත්තට ගිහින් බලමු. අදට අපේ වීඩියෝ එක ඉවරයි. සබ්ස්ක්‍රයිබ් කරලා ඊළඟ වීඩියෝ එකට සෙට් වෙන්න. ගුඩ් බයි.